හයි ෆ්‍රෙන්ඩ්ස්, අපි අද හදන්නේ සැමන් මාළු පරණම පැරණිම විදිහට. මෙන්න මේ විදිහට තෙල් ටිකක් කරවෙන්න තියලා එකට අබ උළුහල්, එනසල්, ඉඟුරු, සුදු ලුණු ටිකක් දාලා හොඳට කරවෙන්න ඇරලා අපිට මේකට පුළුවන් බීරුණු ටිකකුත් මේ විදිහට දාගන්න. ඊට පස්සේ රස වැඩි කරගන්න තව දේවල් ටිකක් තියෙනවා. මම අවසානටම දාන්නේ ඒක. මෙන්න මේ විදිහට කරපිංචාර අම්පේ ටිකකුත් මේකට දාලා හොඳට ටෙම්පරාදු වෙන්න ඇරලා අමු වෙලස් ටිකකුත් දාලා අපි මේකට දාගන්නවා මිරිස් කුඩුයි බැදපු 3-5යි. දාලා හොඳට කළු කරගන්න ඕන මේ මික්සර් එක. ඩාර්ක් කලර් එකක් එනකන් හොඳට කරගන්න ඕනේ. හරිද? මේ මිරිස් කුඩුයි බැදපු 3-5යි මේ කරගන්න එකෙන් මේ කරි එකේ අමුතුම රසක් එනවා. මේක ගොඩ දෙනෙක් දන්නේ නැහැ. දන්න කට්ටියත් ඉන්නවා. නොදන්න කට්ටිය දැනගන්න තමයි කිව්වේ. හරිද? මේ සමන් මාළු මෙන්න මේ විදිහට උයලා බලන්නකො. මෙච්චර දවසක් කිව්වේ නැත්තම් මේ විදිහට උයලා බලන්න මාර රසයි. මෙන්න මේ විදිහට හොදලා පිරිසිදු කරගත්ත සමන් මාළුත් දාලා ලුණු ටිකකුත් දාලා අමු 3-5 කුඩු ටිකකුත් දාලා කරාමුණු ටික 2-3කුත් දාලා වතුර ටිකකුත් දාලා හොඳට මිශ්‍ර කරගෙන හොඳට මිශ්‍ර කරගන්න මේ 3-5 මිරිස් කුඩු එතකොට මේ දේවල් හොඳට මේ මාළු වලට හොඳට කාවා දෙන්න හොඳට මිශ්‍ර කරගන්න. මිශ්‍ර කරගෙන අපි මේකට දානවා බීලින්. මේ බීලින් වලින් අමුතුම ගුණාත්මක භාවයක් අමුතුම රසයක් එනවා මේ කරියකට. ඔයාලා දාලා බලන්නකෝ ඉස්සර අපේ අම්මා අපේ ආච්චි හැම මේ විදිහට උයනවා මට හොඳට මතකයි පොඩි කාලේ. මේ විදිහට අපි විනාඩි 15ක් විතර මද ගින්දරේ කුක් කරගන්න ඕනේ පියනකින් වහගෙන. විනාඩි 15කට විතර පස්සේ මෙන්න මේ විදිහට අපිට කරි එක සූදානම්. මෙන්න මේ විදිහට අපිට කැම මේසෙට මේක පිළිගන්නන්න පුළුවන්. බලන්නකෝ ඒකේ ලස්සන රස පාට දැක්කම ආස හිතනව නේද? ඔයාලත් හදලා බලලා කමෙන්ට් එකක් එහෙම දාන්නකෝ.